ආයුබෝවන්. අදත් සුරංගන කතා රැඟුම් නරඹන්නට අප සමග එක් වූ නිසා සුරංගන කතා කරලිය වෙනුවෙන් ඔබ අප සාදරයෙන් පිළිගන්නවා. අද අප රඟ දක්වන කතාව කායිල් කියලා ළමයෙක් ගැනයි. ඔහුට පවුලේ හා මිතුරන්ගේ අගේ වැටහුණි පිසාචයෙකුගේ නපුරුකම් නිසාත් මිතුරියකගේ ඉවසීම නිසාත් ඔහුට ලැබුණු පුදුම ගුරුවරිය නිසාත්ය. එනම් හිම කුමරිය. එකල හිටියා විශ්වයේ සැරිසරන නපුරු පිසාචියෙක්. ඔහුගේ එකම විනෝදය අසරණීන්ට දුක් කරදර ගෙනීමයි. මේ පිසාචයා විශ්වයේ සැරිසරමින් ඔහුගේ විනෝදය ලබා ගන්නට නොයෙක් උපකරණ සැලසුම් කළා. එක් දවසක් ඔහු අපේ වායුගෝලයට ඇතුල් වුණා. ලෝකෙවත් ඇත්ත දන්නේ නැහැ. මාව විනෝද කරන්න පුළුවන් අය කෝ බලමු. එදින සරත් සමයයි. මේ නපුරාගේ දිනෙතට අසු වුණා ඉතාමත් සුහද මිතුරන් දෙදෙනෙක්. ගඩා මොකද කයි? මම නැග්ග වහලට. මෙහෙ එන්නේ නැද්ද? ඔන්න මම ආවා. පුළුවන් නම් අල්ලන්න. බැරි වුණා. එල්ලුවා. ගඩා මල්ලද හරි ලස්සනයි. ඒ තරමල් නම් මැලවිලා. ඕමයි. වතුර නැතුව වගේ. අපි වතුර දාමු. මේ මොකද්ද මේ? මගෙන් තෑග්ගක් ඔයාට. ඔයා කැමතිද? හරිම ලස්සනයි. මම මේක පළඳින්නම්. දෙන්න මම පළඳන්න. ඔයා හරි හිතවත් අය. ඔයා නපුරු නෑ අනිත් අය වගේ. කවදාකවත් නපුරක් නෑ මගෙන්. ඔයා මගේ මිතුරියනේ. එඩා කයිල් දැන් පාඩම මම ඉස්සෙල්ලා. නෑනේ මම ඉස්සෙල්ලා. එන්න දැන් ඇති දැන් පාඩම පෙරලන්න. හොඳයි ආච්චි. දුව හොඳ දුව වගේ ওই පාඩම ඔයා කියවන්න. ශීත ඍතුව. ශීත ඍතුව? ඔව්. ශීත ඍතුවේදී හිම වැටෙනවා. ජල වාෂ්ප මිදිලා ඒ මිදුන ජල වාෂ්ප පොළවට වැටෙනවා. හිම දිය වෙලා දිය වුණ හිම නැවත කැටි වෙලා අයිස් කැට හැදෙනවා. ඔය ජනේලේ ඇරියාම හීතල හුළඟ ඇතුළට එනවා කයිල්. මට සමාවෙන්න. මම කල්පනා කළේ ග්‍රීස්ම ඍතුවේදී මීමැස්සෝ සීත ඍතුවේදී හිම කැට. ආච්චි කොයි ඍතුවේද වැඩියෙන් කැමති? මම කැමති ඔක්කොටම. සීතල කාලේ සීතල හුළං. මං ආස සරත් කාලෙට පීනන්නත් පුළුවන්. උදේ කාලෙත් දිගයිනේ. ඒ වුණාට සීත ඍතුවේදී අයිස් උඩ ලිස්සන්නත් පුළුවන්. දන්නවද මේ ඍතු වෙනස් වීමට තව කරුණක් තියෙනවා සෙල්ලමට වඩා. ග්‍රීස්මේදී හිරු සෑම දේම උණුසුම් කරනවා සරත් කාලෙදී ගොයන් කිරිවත් දාන්න. ආන්න එහෙමයි සීත ඍතුවේදී හිම වැටිලා පොළොවට වතුර දෙන්න. වසන්තය අනබෙරයක් ලෝව සෑම අවදි කරන නැවතත් සියලු කටයුතු ආරම්භන.
මේ ඍතු නැත්තම් මේ මැස්සන්ට මුළු අවුරුද්දෙම වැඩ කරන්න වෙනවා. ආච්චි ඇයි මේ හිමට කියන්නේ සුදු මීමැස්සෝ කියලා? එහෙම කිව්වේ හිම එක් රොක් වෙනකොට මීමැසි පොඩි වගේ හින්දා. සුදු මීමැස්සොන්ගෙත් මීමැසි කුමරියෝ ඉන්නවද? ඔව්. ඇත්තෙම ඔව්. ඈ තමයි හිම කුමරිය. ඈ මොන විදිහ කෙනෙක්ද? යානම් පුදුම গুপ্ত කෙනෙක්. හරිම ලස්සනයි. හිත සීතල හිම කැටයක් වගේ. මම දැක්කොත් අල්ල ගන්නවා. ඒක හරිනේ. ඒක හොඳ වැඩක් නෙමේ. ගඩ හරි. හිම කුමරිය සෝබාදාමේ සැලැස්මක්. වෙනස් කළ යුතු නෑ. දැන් කාටද කේක් ඕනේ? මට ඕනේ. මට ආච්චි අපි වහල උඩට ගිහින් කන්න. එළියේ සීතලයි නේද? අපි හිම කුමරිය බලන්න යනවා. ඌ එළියේ ඉන්නේ ඉන්නවා. අපි හොයාගන්නවා. හැබැයි වැඩි වෙලා නොඉඳ ඉක්මනට එන්න ඕනේ. තේරුණාද දරුවනි? අපි පොරොන්දු වෙනවා. මට කෑලි දෙකක් ඕනේ. ඒ මිතුරන් දෙදෙනා හීනකින්වත් හිතුවේ නෑ මේ නපුරු පිසාචයා ඔහුගේ මායා කඩපත කුඩු කර ඔවුන්ගේ නිවස මත හලා ඔවුන්ගේ ජීවිත මොහොතින් මුළුමනින්ම අවුල් කරන්න යන බව. සත්‍ය කරන්න එපා. හිමින් එන්න. ගඩා හිම කුමරියක් ඉන්නව නම් ඇයි මේ ලෝකේ බලන්නේ නැත්තේ? එනව ඇති. මම හිතනවා අපි මොනවා හරි දෙයක් හොඳටම විශ්වාස කරනවා නම් ඒක ඉෂ්ට වෙනවා. හොඳයි. ඒක හරි. අතන්ට ඉල බලන් ඉමු. ඉස්සෙල්ලා දුටු කෙනා දිනු හොඳද? හොඳයි. මෙන්න කරදර පටන් ගන්න තැන. මේ වීදුරු කුඩේ සදවට කැවිද්දාම මේ නපුරු පිසාචයා ඒ මායා කැඩපත කුඩු කළා දහස් ගණන් දිලිසෙන කුඩා කැබලි වලට හරියට හිම පතුරු වගේ. කවරෙකුගේ හෝ ඇඟෙහි මේන් කැබැල්ලක් ඇනුනහම ඔහු දකින්නේ ඔහුගේ හිතවතුන්ගේ නරකමයි. ඔහු මෙතෙක් ඇසුරු කළ සියල්ලන් ඔහුට එපා වෙනවා. නැටෙනවා. මේ බලන්න. හරි පුදුමයි ගඩා. ඒව ඔයා ළඟටමයි වැටෙන්නේ. කයිල් ඔයාට මොකද වුනේ? මට මොකුත් නැහැ. යන්න. මගේ ඇහැට මොනවද වැටුණා? මං ගිහලා වතුර ටිකක් අරගෙන එන්න. මට වදනොදී යනවා. කයිල් එපා. ඔයා හිම වලට බයද? මෙහෙනෝ බලමු හිම පතුරක් දිහා මේ කාචෙන්. එනවා. පේනවද ඒකේ ලස්සන? ඔය මල් වලට වඩා ලස්සනයි. හිමකට හරි හැඩයි. ඇයි ඒව ඉක්මනට දිය වෙන්නේ? මම තවමත් රෝස් මල් වලට කැමතියි. රෝස මල් ගඳයි. සතුත් පිළිලා. ඒ වුණාට ඒවා ලස්සනයිනේ. ආච්චි කියනවා මේ ලෝකේ හැම දෙයකම මොකක් හරි අඩුවක් තියනවලු. ඒ නිසා ඒකේ අගය. ඒ නාකි මහල්ල මොනවද දන්නේ? මේ ලෝකේ හැම දෙයක්ම අඩුවක් නැතුව තියෙන්න ඕනේ. ඒකයි ලෝකේ වරද. මට ඔයාව තේරෙන්නේ නැහැ කයි. හිටපු හැටියෙම ඔයාට හොඳක් පේන කිසිම දෙයක් නැති වෙලා. ඒකට අකමැති නම් මෙතනින් යන එකයි තියෙන්නේ. හොඳයි මං යන්න. අපි හිම කුමාරියෝ වෙන දවසක හම්බෙමු. එහෙම නේද? ගඩා අයියෝ ඔය තරම් මොට්ට. ඔය හිම කුමාරි කියන්නේ කාගේද දවල් ලීනේ? කොහාට තේරෙන්නේ නැද්ද? ඕවා ඔක්කොම බොරු. හිම තමයි කැටි ගැහුණු වතුර. බිමට වැටෙන හිම කැට. එච්චරයි. හිම කුමාරි කියලා කෙනෙක් නැහැ. මම කියනවා හිම කුමාරි කියලා කෙනෙක් නැහැ කියලා. ආච්චි! අනේ ආච්චි!
කායිල්ට සිහිය ඇවිත් ඇහැරිලා බැලුවහම තුටු දේ ඔහුට අදහන්නත් බැරුව ගියා. ඔහු ඉදිරියේ බැබලෙන අයිස් වලින් සැදුණු රූමත් තරුණියක් ඔහු දෙස බලා සිටියා. ඈ පැමිණ සිටියේ කායිල්ව බේරගන්න අර නපුරු පිසාචයාගේ සාපයෙන්. ඔබ කවුරුද? මම හිම කුමරිය. හිම කුමරිය? ඇයි ඔබ මිතුරිය එලව ගත්තේ? මම මිතුරිය එලව ගත්තේ නෑ. මේක බොරු මායාවක්. බොරු මායාවක්. මාත් එක්ක එන්න ඉක්මනට කායිල්. කොහෙද මාව ගෙනියන්න හදන්නේ? මගේ මාලිගයට. එපා. ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා කායිල්. ඇයි දුව මොකද උනේ? කායිල්. 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 දැන් ඔබ හිම කුමරිය ගැන විශ්වාස කරනවද? මට හරි සීතලයි. ඔතනේ බෙන්න එපා. ඉඳ ගන්න සීතලට ගල් වෙයි. මෙන්න මේක පෙරව ගන්න. එතකොට ඔබට සීත නෑ. ඔබ කොහොමද මෙච්චර ලස්සන? ඒක නෑ සීතු ප්‍රශ්නයක්. මට හරි සීතයි. මාව ඉස්සලා. නිදා ගන්න. ඔබ මට වැඩිය ලං වෙන්න එපා. සීතලට ගල් වෙයි. අපි මාලිගයට යමු ඉක්මන් කරලා. මේක ඇතුලේ ඇයි මෙච්චර සීත? මේ මාලිගය අතර තියෙන මොනෙන්ද? අයිස් වලින්. මේක සීත ඍතුවේ රාජධානිය. ඕ අල්ලන්න එපා කායිල්. සෑම දෙයක්ම මිදිලාද? සෑම විටම. මගේ සොහොයුරිය නැති විට. ඈ තමයි ග්‍රීෂ්ම ඍතුවේ කුමරිය. ඈට ඕනේ කරන්නේ මේ මාලිගයේ දොරටු දිය කරලා දාන්න. ඈට ඒක විනෝදයක්. මේට වැඩිය මිනිස්සු වෙන්නේ නෑ කායිල්. මෙන්න මේක බොන්න. එතකොට ඔබට සීත දැනෙන්නේ නැති වෙයි. ඒක හරි. මට දැන් සීත දැනෙන්නේ නෑ. ඒ මොකද්ද? අවුරෝරා බෝරිඑලිස්. ඔබල කියන උතුරු එළි කියලා. ඒක මෙහෙද තියෙන්නේ? මෙහි උපත. එහෙමද? මෙහි නියම තැන. මිතුරන් නෑ මට කරදර කරන්න. මට ඕනේ දේ කළ හැකි. මට ඕනේ මේ නවතින්න. හිම කුමරිය. මේ ප්‍රදේශ ගැන සියල්ල මට කියන්න. මට දැන් හරි මහන්සි. අර නපුරගේ වීදුරු කුඩු කා වැටිලා. ඔබට ඉක්මනට සනීප වෙයි. කායිල්ට නිින්ද ගියා හිම කුමරියගේ පාමුල. ඇය අයිස් වලින් සැදුනා වගේ නෙමෙයි ඔහුට පෙනෙන්නේ. ඔහුට කිසි බියක් ඇති වුණේ නැහැ. ඔහුට පෙනුනේ මේ කිසිවකවත් අඩුවක් නැතිසේය. හිම කුමරියට ටික කාලයයි තිබුණේ කායිල්ව සාපෙන් මුදාගෙන ආදරය ගැන පහදන්න. අඬන්න එපා ගඩ. මුළු නගරේම කායිල්ව හොයනවා. අපි විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඔහු ඉක්මනින් හොයාගනි කියලා. මට නිතරම හිතෙනවා එයා කොහේ හරි ඉන්නවා කියලා. මාව යට ඕනේ. මට හිතෙනවා මට විතරයි යව හොයන්න පුළුවන්. අපිට වෙන කරන්න දෙයක් නෑ ගඩ. අපි බෙල්වා එක ලංකාවේ එක අපිම එක. ආච්චි මං ආච්චිට ආදරෙයි. මම තේ බොන්න මුකුත් ගේන්න.
ආච්චිගේ කැමැත්තට විරුද්ධව ගර්ඩා පිට වුණා කායිල්ව හොයන්න. ඇයට හොඳටම විශ්වාසයි ඇගේ සුහද මිතුරාව සෙවීමට හැක්කේ ඇයට පමණක් බව. ඔහුව සොයාගෙන කැලේ ඈතට ගියා. ගර්ඩාගේ හිතේ විශ්වාසයක් තිබුණා කායිල් ගැන ආරංචියක් දන්න කෙනෙක් හමු වෙයි කියලා. ඌයි මට සමා වෙන්න. ඇයි මොකද ඔබ බය වුනේ? ඔය කතා කරන්නේ මටද පයින් ගස? එහෙම නැතුව මට කතා කරන්න වෙන කවුරුවත් අවට පේනවද? මට කියන්න පයින් ගස. ඔබ මෙතනට ඇවිත් හුඟක් කල් වෙනවද? මේ අහන්න දරුවා, පයින් ගස් කවදත් කොළ පැහැයයි. සීත කාලේ ග්‍රීස්ම ඍතුවයි අපට දෙකම එක වගේ. මම කවදත් ඉන්නේ මෙතනයි. ඔබ බොහෝ දේ දන්නව ඇති නේද? මම දුටු බොහෝ දේ තියෙනවා දරුවා. ඒවා ඇහුවොත් ඔබ හුඟක්ම පුදුම වෙවි. මට කියන්න පයින් ගස. ඔබ දැකලා හරි අහලා හරි තියනවද ළමයෙක් ගැන නම කායිල්? ඔහු අතරමං වුණානේ. හැමෝම කියන ඔහු මැරිලාලු. මට හරියට කියන්න බෑ. මගේ මුල් නිසා හැරිලා බලන්නත් බෑ. මට මුවා වෙලා ගියාද දන්නේ නැහැ. දරුවා, ඔහු තවමත් ජීවතුන් අතරමං ඔහු හොයාගන්න ඕනේ. ඇයි ඔබ සරස්සමේ කුමරියකින් අහන්නේ නැත්තේ? සරත්සමේ කුමරිය? ඔව්. ඇය ඉන්නේ කුඩා ගේක කැලේ මැද්දේ. මං ඔබට කොහොම ස්තුති කරන්නද මන්ද? ඔබේ හිතේ ඉවසීමක් විශ්වාසයක් තියෙනවා නම් හමු වේවි. සරත්සමේ කුමරිය? ඔව්. මම තමයි. මොකටද ඔබ මෙහි ආවේ? මොනවද ඔබට ඕනේ? සද්ද කරන්න එපා. ඇයි ඔබ ආවේ? මගේ නම ගර්ඩා. මම හොයන්නේ මගේ මිතුර කයිල්. එයා අතුරුදහන් වුණා හිමේ. ඔය ඇත්තද? එන්න ඇතුළට. කියන්න ඔක්කොම විස්තරේ. නැවතිලා යන්න බැරිය? අනේ මට නවතින්න බෑ. මට හොයා ගන්න ඕනේ කයිල්ව. අර පයින් ගස කිව්වා ඔබ උදව් කරයි කියලා. උදව් කරන්නම්. ඒත් ඔය සීතලේ එළියේ ඉන්න පුළුවනිද? එන්න ඇතුළට. හොඳයි. මේ හැමදාම සරත් ඍතුවද? ඔව් හැමදාම. එන්න. මේ සලු ඕනේ නෑ මෙහාට. මගේ සොහොයුරියට නම් අවශ්‍ය වෙයි. එයාට කවුරුත් කියන්නේ හිම කුමරිය කියලා. හිම කුමරිය වාගේ සොයුරියද? නැතුව එයා තමයි පවුලේ සීත සොයුරිය. මට ඕනේ මල් පිපෙන්න. කුරුළු නාදි. ළමයි hina වෙන හඬ හැම සරත් කාලෙම. මගේ රෝස මල් වලට කතා කළාද? ඔබ කතා කරනවද මල් වලට? මම කතා කරන හැම දෙයක් සමග විශේෂයෙන් රෝස මල්. ඒගොල්ලන්ට ආදරෙන් කතා කරන්න ඕනේ. ආයිබෝවන් රෝස. කයිලු මමයි වහලුවට රෝස මල් වවනවා. එයත් කැමතිද රෝස මල් වලට? එහෙමයි. අපි ආසම මල රෝස. පූසගේ ලස්සන. සරත් කුමරිය වත්තේ රෝස මල් සේරම අතුරුදහන් කළා ගර්ඩාට කායිල් ගැන මතක් නොවෙන්න. ඈ දැනගත්ත කායිල් ඇගේ සොයුරිය හිම කුමරිය සමග බව. ඒත් ඇයට ඕනේ වුණේ ගර්ඩාව මෙහි නවත්වා ගන්න ටික දවසකට. ඔයාගේ කොණ්ඩේ සේරම අවුල් වෙලා. එන්න මම ඒ පීරන්න. ඔබ හරි කරුණාවන්තයි. කරදර වෙන්න එපා.
මොන කරදරයක්ද? මේ හරි උණුසුම්. ඒකමයි මගේ සීනු කියන්නේ. සීනු? මේ තියන්නේ මගේ සීනු. මම ආසාවෙන් හිටියේ ඔයා වගේ දරුවෙක්ට. මම වගේ? ඔව්. මම මේ කලේ හිටියේ කල් වැඩි. මගේ මිතුරන් සේරම කොළ පාටයි. මට සත්තු ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. ඒත් ඇත්ත දුවක් වගේ නෙවෙයිනේ. ඔයා කාවද හොයනවා කිව්වේ? මට මතක නෑනේ. සරත් කුමරිය ගර්ඩාගේ මතකයේ මනසින් මකා හැරී සතුරුකමකට නෙමෙයි දරුවෙක් ලබා ගැනීමට තිබුණු ආසාවට. ලස්සන මාලයක් දෙන්න බලන්න. ලස්සනද? හරි ලස්සනයි. එහෙනම් තියාගන්න. ස්තුතියි. ඔබට කවුරුද මේක දුන්නේ? මට ඒක මතක නැහැනේ. හරි පුදුමයි. ඒ ගැන කරදර වෙන්න එපා. පස්සේ ඒ ගැන ඔබට මතක් වෙයි. අපි ඕවා ගැන හිතන්නේ නැතුව මේ විනෝදයෙන් ප්‍රීතියෙන් කාලය ගත කරමු. අදරේ මේ උන්චිල්ලාව අපි අහසේ තරුවල එල්ලමු. ඔයා දන්නවද ඒගොල්ලන්ගේ නම්? ඔව් දන්නවා. ඒගොල්ලොත් මාව දන්නවා. ගර්ඩාට සියල්ල අමතක වුණා. සෙල්ලම් මිසක් කිසිවක් කරන්න තිබුණේ නැහැ. කායිල් තනි වෙලා විනාත්ම ලෝකික. නපුරු පිසාචයා දැමූ වීදුරු කැබලි ඇහි තදින් නැනිලා දැන් ඔහුට ගර්ඩා ගැන කිසිම මතකයක් නැහැ. ඔහුගේ ඇඟ මිදීගෙන ඉන බවවත් ඔහුට දැනුනේ නැහැ. ඔය හදපු එක හරි ලස්සනයි කායිල්. ඔබට නිර්මාණයට හොඳ හැකියාවක් තියෙනවා. ඔව් මේක හදන්න හරි ලේසි. පේනවද මේ වටේ තියෙන බිත්තිය? ඒකට වහලු සුලන ශක්තිය තියෙන්න ඕනේ. ඔබ ඉක්මනින් ඉගෙන ගන්නවා. දැන් මොනවද මම ඔබට කියා දෙන්න ඕන? මට දැනගන්න ඕනේ ඔබ ගැන සියලු දේ. අහන්න. මුලින්ම ඔබ කොහේ සිටද එන්නේ? මා ඉන්නේ සුළඟින් සීතෙන් වතුරෙන්. ඇයි ඔබ ලෝ මුදවන්නේ? එයයි මගේ කාර්යය. මගේ වැඩේ සීත ඍතුවේ බලය හසුරුවන එකයි. මගේ කාර්යය? එය සොයා ගැනීම ඔබටයි අයිති. මට ඕනේ සම්පූර්ණ වෙන්න ඔයා වගේ. බලවත් වෙන්න, තෙදවත් වෙන්න. මහා ශීත සුළං හසුරවන්න මට ඕනේ. ඉවසන්න කායිල්. ඒක භයානක දෙයක්. ඔබට අයිති නැති දේ කරන්න යාම. ඔබ තාම පොඩි දරුවෙක්. ඉගෙන ගන්න හුඟක් දේ තියෙනවා. මතක තියාගන්න ඔබට කවදාවත් මං වගේ වෙන්න බෑ. මේ මම සදාකාලිකයි. ඔබ අනිත්‍යයි. හොඳයි. දැන් වෙලාව හරි උතුරේ සීත කඳු පිරික්සීමට. ඔබ කැමතිද බලන්න මං හිම සුළං හසුරුවන හැටි කායිල්? මට හින් වැඩක් නෑ. මට කරන්න බලේ නැත්තම්. ඔබ බලා හිටියොත් ඔබට ආකර්ෂණ ශක්තිය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊට පසුදා ගර්ඩා සරත් කුමරියගේ වත්තේ ගෙඩි කැඩුවා. ඈ හැම මලක්ම දැන් හඳුනනවා. ඒත් කොච්චර මල් තිබුණත් එක මලක් නැති බව ඇයට දැනුණා. ඒත් ඒ කොයි මලදයි ඇයට මතක නැහැ. මේ බලන්න මං කඩපුව හොඳට ඉදිලා නේද? ඔව්. කො මගේ තොප්පිය? ඔව්. මගේ අත දිග මදි. ඉන්න මං අරන් දෙන්න. ඔයා මාව කම්මැලි කරනවා. මං දාන්න. කුමරියට අමතක වුණා විශ්වසුමේ මහලා තිබුණු රෝස මල මායා බලෙන් අනිත් රෝස මල් තුරන් කරන වෙලේ. රෝස. එපා බලන්න එපා. ඔයා මාව රැවට්ටුවා. කොහොම මේ වත්තේ තිබිච්ච රෝස මල් මාව මායා බලෙන් මුලා කරා නේද? මට කයිල් ගැන අමතක වෙන්න මාව මෙහි තියාගන්න නේද ඕනේ? ගර්ඩා මොනවද කරන්නේ? කොහෙද යන්නේ? මම යනවා. මට ඔබේ ওই චාටු හිනාවයි මේ හිරුවෙලේ ඇති වෙලා. ගර්ඩා තරහ වෙන්න එපා. මම ඒකලේ ආදරේට. ආදරේට? මාව මෙහි තියාගන්න? මම ඔයාගේ මලක් කියලා හිතුවද? මම මිනිස්සේ කැටලේ මස් තියෙන. සමාවෙන්න. මිනිස්සු එක්ක ආශ්‍රය කරලා මට වැඩි පුරුද්දක් නැහැ.
හොඳයි. ඔයා මට ආදරේ නම් හොයාගන්න උදව් වෙන්න මට කායිල්ව. කොහෙද යා? ඔහු උත්තර ද්‍රවයේ හිම කුමරිය සමග. ඔහුත් දැන් මෙතෙන්න ළඟයි. ඇයි හිම කුමරියට ඕනේ ඔහුට වද දෙන්න? මගේ සොහොයුරිය එහෙම කරන්නේ නැහැ. ළමයෙකුට වද දෙන්නේ නැහැ කවදාවත්. අර පිසාචය මේ සේරම කළේ. දැන් ඉක්මන් කර යන්න ඔබේ මිත්‍රා බේර ගන්න. වෙලාව ඉගෙලෙනවා. ගඩ ඉන්න. මේක අමතක වුණා. ඕක නැති කරගන්න එපා. ඒ ඔබට වාසනාව ගෙන දෙයි. මම නැති කරගන්නේ. මට යන්න පරක් වෙනවා මං යනවා. සුබ ගමන්. මගේ ඇගෝඩ ඉඳ ගන්න නේද? මට හිංසා කරන්න එපා. මම ඔබ දැක්කේ නැහැ. මම ඔබ දැක්කා. වසන් වෙලා හිටියේ. මං හිතුවා ගලක් කියලා. ඔබත් රැවටුණා. මගේ උපාය සාර්ථකයි. අනුන්ව රවට්ටන එක හොඳ නැහැ. මං හොඳටම බය වුණා. ගෑනු බය ගුල්ලෝ කියන්නේ ඔහෙල වගේ නිවට කෙල්ලෝ නිසා. කැලේ මල් යහනාවක් නෙවෙයි තේරුණාද? නපුරු සත්තු ඉන්නා. එහෙනවද වෘකයෝ හඬ? එවන්ට දුන්නා. මට වෘකයෝ ඕනේ නැහැ. මට ඕනේ මගේ මිතුරා කායි. එයා එක්කන් ගෙදර යන්න. මෝඩ කෙල්ලෙක්ක. හොඳ ලස්සන සාලුවක්. දැන් ඔක මෙහාට ඒක නැතුව මට සීතයි. මටත් සීතලයි තමයි. දැන් ඔක මෙහාට. තේරුණාද? ඒ මාළෙත් මට දෙනවා මෙහාට. බෑ. බෑ. මාළි නම් දෙන්න බෑ. ඕනම දෙයක් දෙන්න මාළි නම් දෙන්න බෑ. දෙන්නේ නැද්ද මාළේ? දෙන්නයි කිව්වේ ඕක මෙහාට. නැත්නම් ඔබට මරණය. කරන දෙයක් කරන්න. දෙන්නේ නෑ මාළි. මට මේක දුන්නේ මගේ හොඳම මිතුරා කායිල්. මෙච්චර දුරක් කෙලේ ආවේ හොයාගෙනයි. ඌ නැති වෙලා. නැත්තම් කරදරයක වැටිලා මම දන්නේ නැහැ. මං කොහොම හරි ඌව හොයා ගන්න ඕනේ. හොඳයි. එනවා. අඬන්න එපා. අඬලා වැඩක් නැහැ. සීතල වැඩි වෙනවා විතරයි. මට කමන්නේ දැන් මොනවා වුණත්. හරි. මෙන්න මේක පොරව ගන්න. එතකොට දෙන්නට මුණුසුම. අපි යමු දැන් මගේ වාඩියට. අර පැත්තේ තියෙන්නේ. කැම ටිකක් එහෙම කන්න බැරියේ. හැබැයි පුරුදු වෙන්න ඕන මගේ වාඩියේ තියෙන තැන කිසිවෙකුටත් නොකියනවා කියලා. මම පුරුදු වෙනවා. මම ඉන්න තැන දැනගත්තොත් තව අය මෙහාට එවි. එතකොට මට දඩයම් කරන්න බැරි වෙනවා. සතුත් නෑවිත් හරිදි. දඩයම් කරලාද ජීවත් වෙන්නේ? කොහොම හරි ජීවත් වෙන්නත් එපාය. මට පේන විදියට ඔය කයිල් කියන කෙනා ඔබට හරියට බද දෙනවා වගේ. ඔබ ගැන කිසි තැකීමක් නැති කෙනෙකු හොයන්න මෙතරම් මහන්සි වෙන්නේ. නෑ කයිල් එහෙම නෑ. එයා මට ආදරේ. අනිත් එක යාළුවගෙන් ඇති වැඩේ මොකද්ද කරදරයකදී උදව්වක් නැත්තම්. ඒකත් ඇත්ත. මෙන්න මගේ වාඩිය.
වැඩි සැප පහසුකම් නෑ. ඒකට හුරු වෙයි. මේසෙ ලෑස්ති කරන්න. මම කෑම ගේන්නම්. මෙන්න මේ මොකෙද්ද? උත්තර දෙනවා. ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න ඕන. මම පිනිමුවෙක්. කතා කරන පිනිමුවෙක් දැක්කමයි ඔය. ලෝකේ හැම සතාම කතා කරනවා. අපි උන්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕන. එච්චරයි. සමහර විට පිනිමුවා දන්නේ නැති කයිල් ගැන තොරතුරු. ඇයි බලාගෙන ඉන්නේ? අහලා බලන්න. සමාවෙන්න පිනිමුවා මං හොයන්නේ ළමයෙක්ව නම කයිල්. ඔහු අතුරුදහන් වුණා හිම කුණාටුවක. මට යාළුවෙක් කිව්වා ළමයෙක්ව හිම කුමාරේ උත්තරද්‍රවයට ගෙනිච්ච බව. ඒ ළමයා හරි දක්ෂයෙක් බව පෙන්වලා. ඔය කියන්නේ කයිල් ගැන තමයි. ඔහු හරිම දක්ෂයි. මං කොහමද උත්තරද්‍රවයට යන්නේ? උත්තරද්‍රවයට යන්න? ඔයාට පිස්සුද ගෑඩා? ඉස්සෙල්ලා හිම වැටියට යන්න ඕන. ඒක හිම කඳු අතරින් 50ක් ඈත. ඒක අමතක කරන්න ගඩ ඒක කරන්න බෑ. ඒක තරම් අමාරු නෑ. මට හොඳට පුරුදුයි. ඕවා කරන්න බැරි වැඩ. පිනිමුවා ඔබට පුළුවන් ද මාව හෙට ගෙනියන්න? මේ පොඩක් ඉන්න. ඕක මගේ පිනිමුවා. මමයි හැදුවේ. සමාවෙන්න. මම වැරද්දක් කළේ. ඔබ මට පිනිමුවාව දෙනවද හෙට යන්න? හොඳයි බලමු. පිනිමුවා ඔබට විශ්වාසද පාර දන්නවා කියලා? මේ පළාතේ ඉපදිලා පාර දන්නේ නැද්ද? හොඳයි. උදේ පාන්දරින්ම යන්න. බොහොම ස්තුතියි. එන්න කෑම කමු. හෙට දුර ගමනක් යන්න තියෙනවානේ. ඔබට මොකද්ද? බොහොම ස්තුතියි. සුළු දෙයක්. එදා රෑ ගර්ඩා කයිල් ගැන සිහින මැව්වා. කයිල් ප්‍රශ්න විසඳුවද? ඔව් මම විසඳුවා. බොහොම හොඳයි. දැන් මෙන්න ඔබට අලුත් ප්‍රහේලිකාවක්. මේ මොකද්ද? නව ප්‍රහේලිකාවක් ඔබට විසඳීමට. ඔබේ හරියට විසඳුවොත් මාලිගෙන් පිට වී යා හැකියි ඔබට. මේ ඉන්න කැමති. මට යන්න ඕනේ නෑ. කයිල් ඔබට සදාකාලිකව මෙහි ඉන්න බෑ. ඔබ අයිස් කුට්ටියක් වෙයි. ඇයි මාව මෙහෙට ගෙනාවේ? ඔබ ප්‍රහේලිකාව විසඳුවහම උත්තරේ ලැබෙයි ඔය ප්‍රශ්නෙට. මේ කෑලි මිදිලා මේ සෙල්ලමේ තේරුම මොකද්ද? තේරුම මෙන්න මේකයි කයිල්. මේක විභාගයක්. හැම විභාගයක්ම වගේ ඔබට මෙතෙක් අමතක වෙලා තියෙන දේක් දනි. අන්න ඒකෙන් ඔබට දැනුම ලැබෙයි. ඉක්මන් කරලා ඔක විසඳලා ඔබට වෙලාව නැහැ. දැනගන්නේ කොහොමද විසඳුවා කියලා? ඔබ දනි නැගිටින්න ගඩක් දැන් යන්න ඕන.
සුබ උදෑසනක්. සුබ උදෑසනක්. මං ඊරේ කයිල්ව හීනෙන් දැක්කා. ඌ ලස්සන කුමරියක් සමග ඇගිමුණි කිසි හිනාවක් නැහැ. ඌ කිව්වා ඔහුට පිට වෙන්න ඕනේ නැහැ කියලා. ඌ අසනීපෙන් වගේ. දික්කං හීනම වාගෙන ඔහු නිල් පාටද? ඌ ටිකක් නිල් පාටයි වගේ. එහෙමද? ඈ තමයි එහෙමනම් හිම කුමරිය. ඉක්මනට යන්න ඕන වෙලා නැහැ. එන්න ගඩා. මෙන්න මේක පොරෝ ගන්න. ඒ හරීම සීතලයි. ප්‍රවේශමින් යන්න. සුබ ගමන්. අයියෙන් අල්ලගන්න. මෙහෙ සුළඟ ඉතා තදයි. හිම කුමරිය දන්නේ නැතිද අපි එන බව? ඒක පුදුමයක් නෙවෙයි. මට බයයි වගේ. බය වෙන්න එපා ගඩා. ඇය ඔබට වද දෙන එකක් නැහැ. ඔබේ හොඳ උණුසුම් හිත නිසා. එහෙම වුණොත් හොඳයි. බය වෙන්න එපා. මම ඉන්නවනේ. එහෙදි මොනවා හරි වුණොත් මට කියන්න. මම දුවලා එන්නම්. ස්තුතියි පිනිමුවා. ඒත් මම කැමතියි මේ කටයුත්ත තනියම කරන්න. ඔබේ කැමැත්ත. ඔබේ කැමැත්ත. ආන්න හිම කුමරියගේ මාලිගාව. දැන් ඉක්මනින් ඔබේ මිතුරා මුණ ගැහෙයි. කොහෙද යන්නේ ඔබ කවුද? මගේ නම ගඩා. මම ආවේ හිම කුමරිය බලන්න. මොකද අතුල් වෙන වචනේ? මම නම් දන්නේ නෑ අතුල් වෙන වචනේ. එහෙනම් මෙහෙ එන්න එපා පොඩි කෙල්ලේ අපිට වදනදී පිට වෙනවා. මම පොඩි කෙල්ලෙක් නෙමෙයි. මට ඕනෙම අයව බලන්න. මෙතන මොන කරනවා අපිට හිම කුමාරි බලන්න දෙන්න බෑ. අතුල් වෙන වචනේ මොකද වචනේ? හොඳයි. මට පුංචි ඉඟියක් දෙනවද? අපිට ඒක කරන්න බෑ. ඒක නීති විරෝධී. මං කාටවත් කියන්නේ මං පොරොන්දු වෙනවා. හරි. හොඳයි අපි දෙන්නම් ගියන් ඒ ලේසි වෙන්නේ නෑ ඒක. ඔව් ඇතුල් වෙන වචනේ කියන්න බැරි වුණොත් උඹ හිම වලසුන්ට කණ්ඩ දෙනවා. තේරුණාද? හරි තේරුණා. හොඳයි රෝස මල වගේ. ඔව් දිලිසෙන. කොම් වලින් සාදුණු උස්නේ වැඩි වෙනකොට අතුරු දහන් වෙනවා. සමහර වගේ දෙලිසෙන කොම් වලින් සැදුණු මොකද ඒක? වෙනකොට අතුරු දහන්. මොකද බෑ නේද? නෑ මට පුළුවන්. ඉක්මන් කරනවා අපිට බලන්න ඉන්න බෑ. හරි මන් දන්නවා. හිම පතුරු. තුල් වෙන වචනේ හිම පතුරු. යනවා. ස්තුතියි. යනවා. ගඩා මුරකරුවන්ගෙන් බේරී ඇතුල් වෙනකොට කායිල් හිම කුමාරි දුන්න ප්‍රහේලිකාව විසඳන්න හදනවා. කාලය අවසන් වී යනවා. කායිල් එන්නම සීතලෙන් කැටි ගහනවා. ඔබේ ප්‍රහේලිකාව විසඳුවාද කායිල්? මේ වචනවල කිසිම තේරුමක් නැහැ. මේවා හොලවන්නවත් බෑ. සීතලට කැටි ගෑහිලා. ඔබට උදව් කරන්න බෑ. කොහෙද ඔබ යන්නේ? මම උණුසුම් පළාත් වලට යනවා ගිනි කඳු මුදුන් සීත කරන්න. ආපහු ඉක්මනට එනවා. කායිල් මං ආවා. කායිල් මේ මම ගඩා. මොනවද ඔබ මෙහෙ කරන්නේ? මම ඇතුල් වෙන වචනේ කිව්වා. ඔයාට මතක නැද්ද ගඩාව? ඔයාගේ හොඳම යාළුවව මතක නැද්ද? මෝඩ වෙන්න එපා. මට යාළුවෝ නැහැ. යනවා යන්න. මට වැඩ තියෙනවා කරන්න. කායිල් ඔයාට මොකද උනේ? ඔයාගේ ඇඟත් අයිස් කැටයක්. මොනවද ඔබට කළේ කායිල්? අපි යමු කායිල් අපි යමු. අතාරිනවා. මට වැඩ තියෙනවා කරන්න. යනවා යන්න මෙතනින්. කායිල් ඔයාට මෙහෙ ඉන්න බෑ කායිල්. අතාරිනවා මං කිව්ව නේද? අතාරිනවා මම. මිතුරියගේ ඇසින් උණු කඳුළු වැටි ඔහුගේ සීත හදවත මෙලෙක් වුණා.
කායිලුත් අඬන්න පටන් ගත්තා. ඔහු කොතරම් ඇඬුවද කිව්වොත් ඔහුගේ ඇහි ඇනී තිබූ වීදුරු කැවැල්ල කඳුළුත් සමග ඉවත් වුණා. ගඩ අඬන්න එපා ගඩ. මගේ හිතට වේදනාව ආඬනකොට. ඔයා දැන් නපුරු නෑ. මේ මොකද්ද? මගේ හැට ගිය එකක් වෙන්නේ නැති. කයි මේ අහන්න. අපි මේ ඉන්නේ ගෙදරින් හුඟක් ඈත. ඔයා ඉන්නේ හිම කුමරිය එක්ක. මොනවා? දැන් මට මතකයි. මම මෙච්චර කල් අයිස් කැටයක් වගේ මිදිලා හිටියේ. ඔයාට හරියට දුක හිතෙන්නේ නැති නේද? මට සමාව වෙන්න ගඩ. මම ඔයාට සමාව දෙනවා. මන් දන්න ඔයා මට කරදර කරන්නේ නැති බව. ඒත් කයිල් අපි මෙතනින් එළියට යන ක්‍රමයක් හොයන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. කයිල් සෙල්ලමට වෙලා නැහැ අපි මෙතනින් යන්න ඕනේ. ගඩ මම දන්නවා හිම කුමාරි හදන්නේ අපිට උදව් කරන්න. ඒකයි යා කිව්වේ ප්‍රේලිකාව විසඳුවොත් මට යන්න දෙන්නම් කියලා. බලන්න. දැන් මේ කැලේ ලීසියෙන් එහා මෙහා වෙනවා. මමත් උදව් කරන්න. මේ හරි සීතයි. කයිල් එනවා. මේක කිසිම තීරමක් නැහැ. මේ වචන පේලියට ගත්තම කිසිම තීරමක් නැහැ. සමහර විට කවියක් වෙන්නේ නැති. මතකද ආච්චි කියලා දුන්නා. මේ සීත උණුසුම් මිතුරු හිතවත් ආදරේ කරන මිතුරු හදවත්. හිම කුමාරිය. කයිල් මට බයයි. ඒ අපිට මොනව කරයිද? ඇයි ඔබ වෙවුලන්නේ ගඩ? ඔබට බයයි හිම කුමාරිය? බියවීමට කිසිම කරුණක් නෑ කයිල්. ඔබ ප්‍රේලිකාව විසඳුවා. ඔබට පුළුවන් දැන් මාළිගෙන් පිට වෙන්න. අපි දිනුවා. අපි බේරුණා. මට යන්න පුළුවන් කිව්වනේ. එතකොට ගඩ එයා නැතුව මට යන්න බෑ. දැන් ඔබට පේනවා ඇති ගඩ උදව් කළා. ඒ නපුරු පිසාචයාගේ ශාපයෙන් ඔබ මුදන්න ඔබ දෙදෙනා එකයි වෙන් කළ නොහැකි. ඔබ වෙන මිතුරියක් ලැබීම කායිල්ගේ වාසනාවක්. එන්න ගඩ අපි යමු. සුබ ගමන් ගඩ. කායිල්ගේ වාසනාවක් ඔබ වැනි හොඳ මිතුරියක් ලැබීම. ඔබට බොහෝම ස්තුතියි. අපි ගිහිල්ලා එන්න. ඔබටත් සුබ ගමන් කායිල්. ඔබ පාඩම් ඉගෙන ගත්තා බොහොම හොඳයි. ඔබට පිං හිම කුමරිය. හිම කුමරියගේ මාලිගයෙන් පිට වුණා. දැන් ආවට වඩා හුඟක් කරුණු ඔවුන් දැනගත්තා. පිනිමුවා පොරොන්දු වුණ විදිහට ඒගොල්ලෝ එළියට එනතුරු බලාගෙන හිටියා. කායිල්ට දැන් තේරෙනවා හිම කුමරිය එයාව මරණය ළඟටම ගෙනා බව අර නපුරු පිසාචයාගේ සාපයෙන් බේරගන්න. ඔහුට ඉගැන්නුවා අවංක මිතුරන් සමග නරකේ නැති කර හොඳ ජය ගන්න හැටි. කායිලුයි ගඩයි නැවත ගෙදරට පැමිණියා. බලන්න. පුළුවන් නම් අල්ලන්න. ඔබ ආවද? පුතා. ආච්චි. බැලුණා. නෑ මං අල්ලන්න. වයස ගියාට ඒ අය හදවතින් තාම පුංචි ළමයි. නැවතත් සරත් කාලේ ලස්සන උණුසුම් හිරුවෙනිය. හිම කුමරිය තද සීත සුළඟක් යවා
නපුරු පිසාචයයි ඔහුගේ රසායනාගාරයයි විශ්වයේ කෙළවරටම යවුවා. తాවකාලිකව පිසාචයාගේ නපුරින් ලොව මිදුණා. ඒත් පරිස්සම් වෙන්න හිම කුමරියටවත් පිසාචයාව නවත්වන්න බෑ. Tamanගේ මිතුරන් හදවතට ලං කරගන්න. එය නොකළොත් කවුරුවත් බේරෙන්නේ නෑ පිසාචයාගේ නපුරෙන්.